ඔයත් තමන්ගේ පාඩුවේ සින්දුවක් අහන්න කැමති කෙනෙක්ද? එහෙම නැත්නම් මොකක් හරි ඔඩියෝ ප්‍රොඩක්ෂන් එකක් කරන කෙනෙක්ද? ටිකක් හොඳ ප්‍රීමියම් ක්වොලිටි එකක් තියෙන හෙඩ්ෆෝන් එකක් ගැන තමයි BISA කියලා ටෙක්නොලොජි එකක් තියෙනවා. ඊට පස්සේ කම්ෆර්ට් ලයිට් වේට් එකක් බලා ගන්න පුළුවන්. අපිට ස්පීකර්ස් දෙක විදියට ගත්තොත් එහෙම මේ දෙකේ 40 mm වලින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම සුවිශේෂීතාවය තමයි මේකේ 70 hours බැටරි ලයිෆ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ලොකු බැටරි ලයිෆ් එකක්. ඔයා ගේම කෙනෙක් නම්, ඔයා ස්ට්‍රීමර් කෙනෙක් නම්, ඔයාට අර ඔඩියෝ එකත් එක්ක තියෙන ලේටන්සි එක ගොඩක් අඩු කරගන්න. ඉතින් මේ ජැක් එකෙන් පුළුවන් වෙනවා ඔයා වයර්ලස්ලි පාවිච්චි කරන හෙඩ්ෆෝන් එක වයර්ඩ් විදියට පාවිච්චි කරලා. ස්ටිකර්ස් ටිකක් අපිට හම්බ වෙනවා. ඉතින් මේක සාමාන්‍ය VCS ලගේ ප්‍රොඩක්ට් එකක් ගත්තම ගොඩක් ප්‍රොඩක්ට්ස් වල සවුන්ඩ් එකේ රේන්ජ් එක ගැන වලට කතා කරන් තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි අද අපේ ටෙස්ටින් එක උනේ. එක්ස්පීරියන්ස් එක තමයි මම ඔයාලට ෂෙයා කරගත්තේ. ඉතින් මේ වගේ එක්ස්පීරියන්ස් කරපු තව වීඩියෝස් මම ගොඩක් කරලා තියෙනවා. ඉතින් අද මම මේ වීඩියෝෙන් කතා කරන්නේ VCS ලගේ Bovi D05 කියන හෙඩ්ෆෝන් එක ගැන. ඉතින් මේක වයර්ලස් හෙඩ්ෆෝන් එකක්. අපි කතා කරමු මේ හෙඩ්ෆෝන් එකේ හොඳ නරක සහ මේකේ යූස් එක්ස්පීරියන්ස් එක මේ වීඩියෝ එකෙන්. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඉතින් ඔයා මේක තුල ඉන්නේ දුනුක්ස් YouTube channel එකේ user experience segment එකේ episode 3 එකට. ඉතින් මම මීට කලින් episode තව දෙකක් කරලා තියෙනවා. keyboard එකක්, ඒ වගේම bluetooth speaker එකක් ගැන කතා කරපු videos දෙකක් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ videos දෙක මේ උඩ මේ දෙපැත්තේ කොහේ හරි cards එකේ ඒවෙන් බලන්න පුළුවන්. ඉතින් අද කතා කරන්නේත් මගේ user experience එකෙන් කතා කරන video එක. අද කතා කරන්නේ මෙන්න මේ හෙඩ්ෆෝන් එක ගැන. ඉතින් මේක ඇවිල්ලා BCS ලගේ Bovi D05 කියන wireless headphone එක. ඉතින් මේ ගැන තමයි අද මේ වීඩියෝ එකේ අපි මුල ඉඳන් අගට යනකම් මේකේ හොඳ නරක කියන දේවල් හැමදේම අද අපි කතා කරනවා. ඉතින් මේක ඔයාලට රෙකමන්ඩ් කරනවද? ඔයාලට මේක ගැන කතා කරද්දි මේකේ හොඳ නරක මොනවද කියන දේවල් ගැන ඔයාලටම අවබෝධයක් එයි. ඉතින් අද මේ වීඩියෝ එකට කවුරුත් ස්පොන්සර් කරන්නේ මම තමයි ස්පොන්සර් කරන්නේ. ඉතින් ওই විදිහට තමයි අද මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අපි බලමු මුලින්ම මේකේ බොක්ස් එකට ගිහිල්ලා මේ බොක්ස් එකේ වටපිටාවේ මොනවද බලා ගන්න පුළුවන් වෙන දේවල් කියලා. ඉතින් මේ බොක්ස් එක ඔයාලට අතට ගත්ත ගමන් බලා ගන්න පුළුවන් වෙනවා මෙතන excellent sounds කියලා මෙතන මෙයාලා ගහලා තියෙනවා. මේ හෙඩ්ෆෝන් එකේ පිච් එකකුත් ලොකුවට බලා ගන්න පුළුවන්. ඒ වගේම ලොගෝ එකත් බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට මේකේ head points විදියට බලා ගන්න පුළුවන්, highlights විදියට BCS Bovi ඒ වගේම D05 කියන wireless headphone කියලා මෙයාලා box එක සඳහන් කරලා තියෙනවා. වගේම මෙයාලගේ specifications මෙතන සඳහන් කරලා තියෙනවා. මෙයාලගේ features මේ headphone එකේ තියෙන ප්‍රධාන specifications ටික බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මෙතන box එකේ සඳහන් කරලා තියෙනවා. BISA කියලා ටෙක්නොලොජි එකක් තියෙනවා. ඊට පස්සේ comfort light weight එකක් බලා ගන්න පුළුවන්. අපිට speakers දෙක විදියට ගත්තොත් එහෙම මේ දෙකේ 40 mm වලින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම සුවිශේෂීතාවය තමයි මේකේ 70 hours battery life එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ලොකු battery life එකක්. ඉතින් මේ විදිහට තමයි මේක ඉස්සරහා පැත්ත දැක්කම අපිට බලා ගන්න පුළුවන්කම හම්බෙන්නේ. ඉතින් මේකේ side එකට ගියාම අපිට side එක බලා ගන්න පුළුවන් වෙනවා මේකේ soft cushion එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ ear එකට soft cushion එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පල්ලෙහාට යනකොට තියෙනවා මේකේ automatic fit වෙන විදිහට adjustment කරලා තියෙනවා. ඒ කියන්නේ automatic fit වෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේම adjustable කරගන්න පුළුවන් hair band එක. ඒ කියන්නේ ඔළුවේ ඉඳන් ඔයාගේ ඔළුවේ size එක අනුව මේක adjust කරගන්න පුළුවන් හැකියාව මේ headphone එකට තියෙනවා. දැන් අපි කොහොමම මේකේ back side එකට යම් මේ box එකේ back side එක බලා ගන්න පුළුවන් වෙන දේවල් මොනවද කියලා. ඉතින් මේකේ විශේෂ දේවල් ටිකක් තියෙනවා. ඉතින් හැම දෙයක්ම අපිට ඕනේ අපිට අවශ්‍ය කරන දේවල් ටික විතරක් බලාගමු. ඉතින් මේකේ පල්ලෙහෙන් ගහලා තියෙනවා මේකේ හෙඩ්ෆෝන් එක සහ charging cable එක, AUX cable එක සහ quick guide එක බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම QR code එකක් තියෙනවා මේ හරි. ඊට පස්සේ මේකේ specifications ඔය වගේ details ටිකක් තියෙනවා. Bluetooth 5.3 ටෙක්නෝලොජි එකත් මේකට අඩංගු වෙලා තියෙනවා. ඉතින් මේක ගොඩක් හොඳයි low latency විදියට වැඩ කරනවා කියන්නේ. ඔයා ගේම කෙනෙක් නම්, ඔයා ස්ට්‍රීමර් කෙනෙක් නම්, ඔයාට අර ඔඩියෝ එකත් එක්ක තියෙන latency එක ගොඩක් අඩු කරගන්න මේ හෙඩ්ෆෝන් එක පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට මේ හෙඩ්ෆෝන් එකෙන් seconds 0.06ක low latency එකක් තමයි බලා ගන්න හැකියාවක් තියෙන. ඉතින් මේකේ latency එක ගොඩක්ම අඩුයි. ඔන්න ඔය ටික තමයි උඩ සහ යට දකුණු වම වටපිටාවේ අපිට බලා ගන්න පුළුවන් වෙන box එක. ඉතින් box එක ගැන කතා කරද්දී ওই දේවල් ටික තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු box එක ඇතුලේ මොනවද අපිට හම්බුනේ කියලා. මේක unboxing යන්නේ. මේක unbox කරලා දැන් මම මාස 2-3ක් වෙනවා. ඉතින් මේක ඇතුලේ තියෙන cosmetic මොනවද කියලා අපි දැන් බලමු. ඉතින් ඔයාලට box එක මේ විදියට open කරගත්තත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා box එකේ මේ වගේ tray එකක්. ඉතින් අපිට මේකේ box එකේ මුලින්ම හම්බ වෙනවා මේ විදියට USB cable එක. මේක charging cable එකක්. ඉතින් charging cable එකක් වුණාට මේක සෑහෙන quality එකට මෙයාලා හදලා තියෙනවා. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ මේ cable එක. ඉතින් මේක මම පොඩ්ඩක් unwrap කරලා පෙන්නන්නම් මේක මොන වගේ තත්ත්වයක තියෙනවද කියලා. ඉතින් බලන්න ටිකක් මහත හොඳ cable එකක්, quality cable එකක් මේ විදිහට බලා ගන්න හැකියාවක් තියෙනවා.
මේ විදිහට ක්වික් ගයිඩ් එකක්. ඉතින් ක්වික් ගයිඩ් එකට අමතරව මේ වගේ ස්ටිකර්ස් ටිකක් අපිට හම්බ වෙනවා. ඉතින් මේක සාමාන්‍ය VCS ලගේ ප්‍රොඩක්ට් එකක් ගත්තම ගොඩක් ප්‍රොඩක්ට්ස් වල මේක ස්ටිකර්ස් පැක් එකක් අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ක්වික් ගයිඩ් එක තියෙනවා ලොකු පොතක්. සාමාන්‍යයෙන් ඔයා පුළුවන් නම් ඒක කියවලා බලන්න මාත් හරි ආසයි ඒක කියවන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට හම්බෙලා තියෙනවා AUX කේබල් එක. ඉතින් මේ කේබල් එකේ වටිනාකම තමයි මේක ඇවිල්ලා USB type C to headphone port එක තියෙන 3.5 headphone jack එකක්. ඉතින් මේ jack එකෙන් පුළුවන් වෙනවා ඔයා wirelessly පාවිච්චි කරන headphone එක wired විදිහට පාවිච්චි කරන්න. ඉතින් ඔයාගේ device එකක් තියෙනවා නම් wired කේබල් ඉතරක් සපෝට් කරන ඉතින් ඒ ඩිවයිස් එකක් යූස් කරන කෙනෙක්ට ඉතින් මේ වයර්ලස් හෙඩ්ෆෝන් එක ගන්නකොට ඉතින් ඔයාලට වයර්ලස් විදියට වයර්ඩ් විදියට යූස් කරන්න හැකියාවක් හම්බ වෙනවා. ඉතින් ඒක ප්ලස් පොයින්ට් එකක් අපි මේ වගේ හෙඩ්ෆෝන් එකක් ගන්න එකකින්. ඉතින් ඔන්න ওই දේවල් ටික තමයි අපිට මේකේ බොක්ස් එකේ සහ බොක්ස් එකේ ඇතුලේ බලා ගන්න හැකියාවක් හම්බුනේ. ඉතින් අපි දැන් කතා කරමු අපි මෙච්චර වෙලා බලාගෙන හිටපු මෙන්න මේ හෙඩ්ෆෝන් එක ගැන. ඉතින් මෙන්න මේ හෙඩ්ෆෝන් එක ගැන තමයි අපි මෙච්චර වෙලා කතා කරේ. ඉතින් මේකේ ලුක් ඇන්ඩ් ෆිනිෂ් එක සහ බටන්ස් ඇන්ඩ් පෝට්ස් මේ සම්බන්ධයෙන් අපි මුලින්ම කතා කරමු. මේකේ ලුක් ඇන්ඩ් ෆිනිෂ් එක ගත්තම මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඔයාලට කොහේ හරි යනකොට මේක නමලා මෙහෙම දාගෙන බෑග් එකකට උනත් දාගෙන යන්න පුළුවන් විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඒ ඩිසයින් එක නම් හොඳයි. හැබැයි ඒ ඩියුරබල් එක ගැන පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා මොන විදිහට ඉස්සරහට ඒක වෙනස් වෙයිද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේක මේ ටික ඔක්කොම ගත්තම මේ ඔක්කොම ප්ලාස්ටික් වලින් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේකේ මෙතන හම්බෙන මේ කුෂන් එක ඇත්තටම කම්ෆර්ට් කුෂන් එකක්. ඉතින් ගොඩක් වෙලාවක් මේක කනේ රඳවගෙන ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේක පැය 5ක් 6ක් වගේ එක දිගට දාගෙන ඉන්න අමාරුයි. පැය 4ක් 3ක් වගේ දාන් ඉඳලා චුට්ටක් අර ගලවලා එහෙම මෙහෙන් දාගත්ත පස්සේ ගැටලුවක් නැහැ. මේකේ ඔයාලට බටන්ස් ගැන බලාගත්තොත් එහෙම මෙතන ඔයාලට වොලියුම් අප් එක වොලියුම් ඩවුන් එක ඒ වගේම ෆන්ක්ෂනල් බටන් එකක් තියෙනවා. ඒ වගේම මේ ෆන්ක්ෂනල් බටන් එක උනාට මේක අපිට බලා ගන්න පුළුවන් වෙනවා පවර් ඔන් බටන් එක විදිහට. ඒ වගේම මෙතන මයික් එක බලා ගන්න පුළුවන් වෙනවා type C jack එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙතන LED ඉන්ඩිකේටර් එකක් බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකේ අපිට බැලුවම look and finish එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙතන ඔයාලට එක පැත්තක ඒ කියන්නේ right side එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේකේ specifications ටික. මේකේ model number එක ගහලා තියෙනවා. ඒ වගේම battery capacity එක FCC නම් එකක් තියෙනවා. ඊට පස්සේ input voltage එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ made in China විදියට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම මේකේ left right එකට ආවට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේකට අදාළව තියෙන certifications ටික. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකේ look and finish එක ගැන අපිට බලන්න හැකියාවක් තියෙන්නේ. ඊට අමතරව මේකේ මේ තියෙන drive වලට පිටිපස්සෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට cowl එකක් තියෙනවා. ඉතින් මෙතනින් තමයි මේක ඇතුළට වාතය ඇතුළත් කරගන්න. ඉතින් එතන අපි දන්නවා ශබ්ද තරංගයක් හැදෙන්න නම් වාතය අවශ්‍ය කරනවා. ඉතින් ඒ අවශ්‍ය වාතය ඉන්පුට් කරගන්නේ මෙන්න මෙතන තියෙන පෝට් එකෙන්. දැන් මම මේකේ තියෙන හොඳ සහ නරක කියන දේවල් ගැන කතා කරන්න ගන්නවා. ඉතින් මේකේ සෑහෙන හොඳ දේවල් ගැන කතා කරොත් එහෙම මේකේ මේ හම්බෙන කුෂන් එක. ඉතින් මම ඔයාලට වීඩියෝ එකේදී පෙන්නුවා මේකේ කුෂන් එක මොන වගේද කියලා. ඉතින් මේ කුෂන් එක සෑහෙන දුරට හොඳයි. අපේ කන් දෙකට ගොඩක් කියලා දාගෙන ඉන්න පුළුවන් මට්ටමක කුෂන් එකක් තමයි මේකට අපිට හම්බෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මට මේක සෙට් වෙන්නේ. දැන් මේකේ වලට මෙතන ඇඩ්ජස්ට්මන්ට් එකක් මම කලින් පෙන්නුවා. මේ ඇඩ්ජස්ට්මන්ට් එක ගත්තම මේ මෙතන තියෙන මේ හෙඩ් බෑන්ඩ් එක ඇඩ්ජස්ට්මන්ට් එක මේ හෙඩ් බෑන්ඩ් ඇඩ්ජස්ට්මන්ට් එක අර මගේ මූණේ සයිස් එක අනුව මේ ගන්න තමයි තියෙන්නේ. මගේ මූණ තව පොඩ්ඩක් පොඩි හින්දා මේක තව පොඩ්ඩක් ෆිට වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේක පොඩි ගැටලු දෙකක තුනක තියෙන්නේ. අර පොඩි මූණක් තියෙන කෙනෙක්ට චුට්ටක් පොඩි ප්‍රමාණයක කව එකක් අඩු වෙනවා. ඉතින් ඒකට ප්‍රධානම හේතුව තමයි මෙන්න මෙතන මේ තියෙන ඔයාලට මේ ඇඩ්ජස්ට්මන්ට් එක. මේ විදිහට සීට් වෙලා තිබ්බත් ඔයාලට හොඳ සවුන්ඩ්ස් ක්වොලිටි එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක හොඳට මේ විදිහට කන් දෙකට ෆිට වුණාට පස්සේ මේක සවුන්ඩ්ස් ක්වොලිටි එක ගොඩාක් දුරට හොඳයි. ඉතින් ඔන්න ඕක තමයි තියෙන්නේ. ඉතින් ඒක මේකේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔයා පොඩි කනක් සහ පොඩි ඔළුවක් තියෙන කෙනෙක්ට නම් පොඩි ගැටලුවක් තියෙනවා ඒක.
ඉතින් මේ හෙඩ්ෆෝන් එකේ සවුන්ඩ්ස් ක්වොලිටි එක සහ මේකේ තියෙන මයික්‍රොෆෝන් එකක්. ඉතින් මේ මයික්‍රොෆෝන් එකේ ක්වොලිටි එක ගැන අපි කතා කරොත් එහෙනම් මේක සාමාන්‍යයෙන් ඔයාලා හෙඩ්ෆෝන් එකකට අර අලුතෙන් එන කෙනෙක් නම් ඒ වගේ කෙනෙක්ට මේකේ තියෙන මයික් එකේ ක්වොලිටිය සාමාන්‍ය දුරට හොඳයි. ඒ වගේම සවුන්ඩ්ස් ක්වොලිටි එක ගත්තම සාමාන්‍යයෙන් ඔයා නෝමලි පාවිච්චි කරන හෙඩ්ෆෝන් එකක් ඉයර්ෆෝන් එකකට වඩා සෑහෙන ක්වොලිටි ටෙස්ටින් ඔඩියෝ එකක් මේකෙන් ගන්න හැකියාවක් අපිට හම්බ වෙනවා. දැන් මම මේ කතා කරන්නේ මේකේ මයික්‍රොෆෝන් එකෙන්. මේ ගානේ කතා කරද්දී මේ වගේ ඔඩියෝ එකක් තමයි ඔයාලට අහන්න පුළුවන් වෙන්නේ. මේ කියන්නේ සාමාන්‍ය කන් දෙකට හයි කරලා තිබිලා සාමාන්‍ය හිමින් කතා කරනකොට එන වොයිස් එක. ඒ වගේම මේකේ බැටරි ලයිෆ් එක 70 hours තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මම දැන් වීඩියෝ එකක් එඩිට් කරන්න ගත්තම දවස් 3ක් විතර වගේ එක දිගට වීඩියෝ එකක් එඩිට් කරනවා. ඉතින් ඒ එඩිට් කරන process එකේදී ඒ දිගට මේ දවස් 3ම එකම බැටරි ලයිෆ් එකෙන් උනත් ඇදගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සාමාන්‍ය ෆිල්ම් බලන්න ගත්තොත් එහෙනම් මට හිතෙන්නේ ෆිල්ම් 4-5ක්වත් එක දිගට බලන්න පුළුවන් ඒ තරම් දිගු බැටරි එකක් තියෙනවා. සාමාන්‍ය දවස් 3ක් විතර එක දිගට ඔයාලට යූස් කරන්න හැකියාවක් තියෙනවා මේකේ බැටරි එක. ඊට අමතරව මේකට හම්බෙන AUX port එක තියෙන හින්දා ඒකේ AUX cable එක තියෙන හින්දා ඔයාගේ wirelessly නැති ඩිවයිස් එකක් තියෙනවා. ඉතින් ඒ ඩිවයිස් එකට උනත් මේක ප්ලග් කරන්න පුළුවන්. ඉතින් ඒක සෑහෙන්න වටින ඔප්ෂන් එකක්. ඉතින් අපි දැන් කතා කරමු මේකේ Bluetooth එකේ තියෙන රේන්ජ් එක. ඉතින් මේකේ Bluetooth රේන්ජ් එක සෑහෙන දුරට හොඳයි. මීටර් 100ක් නේ අපි සාමාන්‍ය දුරට රේන්ජ් එක දන්නේ. හැබැයි මේක ඒ අතරතුරේදී ඩ්‍රොප් එකක් නැතුව හොඳට පාවිච්චි කරන්න හැකියාව අපිට හම්බ වෙනවා මේ හෙඩ්ෆෝන් එක යූස් කරද්දී. ඉතින් මේකේ ඔයාලා දැනගන්න මේකේ තියෙන Bluetooth version 5.3. ඒ කියන්නේ අලුත් version එකක් තමයි මේකේ තියෙන්නේ. අපි පොඩ්ඩක් ටෙස්ටින් එකක් කරලා බලමු කොහොමද මේකේ රේන්ජ් එක කොයි වගේ දුරකට වැඩ කරයිද. ඉතින් මේ වීඩියෝ එක කරද්දී මගේ ස්ට්‍රෙන්ත් එකේ කියන්නේ මේක අතරතුරේදී කිසිම බාධාවක් නැහැ. මම දිග රේන්ජ් එකක් චෙක් කරලා බලන්න යන්නේ. ඉතින් ඔයාලට මේ ඉස්සරහා වීඩියෝ එකේදී ඒක චෙක් කරන හැටි ඔයාලා බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම දැන් ෆෝන් දෙකක් තුනක් අතේ තියන් ඉන්නවා. මේක මම පාවිච්චි කරන්නේ මයික් එක පෙන්වන්න ඔයාලට. මේ ෆෝන් එකේ තමයි මගේ ඔඩියෝ ට්‍රැක් එක තියෙන්නේ. මේ ෆෝන් එකේ මම ඔඩියෝ ට්‍රැක් එක අරගෙන මම මෙතනින් තියලා මම ඉස්සරහට යනවා. බලමු මේ ෆුටේජ් එක ඉස්සරහට යනකොට කොහොමද ඔයාලගේ රේන්ජ් එක මම බහිනවා නම් මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් මම මේ විදිහට පෙන්නනවා. මොන හරි ඩ්‍රොප් එකක් හරි අඩුපාඩුවක් හරි තියෙනවා නම් සවුන්ඩ්ස් ඇහෙන්නේ නැත්තම් සවුන්ඩ්ස් පර්ෆෙක්ට් නම් මම මේ වගේ තියෙනවා. මම හිතන් ඉන්නේ මෙතෙන්ද අර එහාට කොහොමද සාමාන්‍යයෙන් ගත්තොත් එහෙනම් කොහොමද ක්වොලිටි එකට මේ ටික යනවාද කියලා. දැන් මම මෙතන මියුසික් එක තියෙනවා. මම මියුසික් එක මෙතන ප්ලේ කරනවා. දැන් ඔයාලට ඇහෙනවද මියුසික් එක? ඉතින් දැන් මම සෑහෙන දුරක් ආවා. ඉතින් තාමත් මියුසික් එක ප්ලේ වෙනවා. ඒ කියන්නේ හොඳ ලෙවල් එකකට තියෙනවා. ඉතින් මම කිව්ව විදිහටම මේක ඔඩියෝ කොට අතුරට හොඳයි. ඉතින් ඔයාලට ඒක ප්‍රූෆ් දැනගන්න පුළුවන් වෙන්නේ නැති. මම දැන් ආයේ කැමයි කලාකට යනවා. ඔයාලට එතකොට තාමත් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් යනවා කියලා ඔයාලට ඇහෙනවා ඇති. දැන් මියුසික් එක මම හිතන්නේ ඉවරයි. දැන් මෙතන මීටර 50කට ආසන්න ප්‍රමාණයක් මම ආවා. එතකොට මේක ඔඩියෝ එක සෑහෙන්න ඩ්‍රොප් එකක් නැතුව හොඳ ක්වොලිටි එකකට අහන්න මට හැකියාව හම්බුණා. ඉතින් ඔන්න ඔය විදිහ තමයි මේකේ සවුන්ඩ්ස් ක්වොලිටි ගැන මට සහ සවුන්ඩ්ස් ක්වොලිටි ගැන මේ සවුන්ඩ් එකේ රේන්ජ් එක ගැන වලට කතා කරන් තියෙන්නේ. ඉතින් ඔය විදිහ තමයි අද අපේ ටෙස්ටින් එක උනේ. අපි ඊළඟ කොටසට යමු. ඔන්න ඔය විදිහ තමයි අද වීඩියෝ එක එන්ඩ් වෙන්නේ. ඉතින් අද කතා කරේ BCS ලගේ Bowie D05 කියන හෙඩ්ෆෝන් එක ගැන. ඉතින් මේ හෙඩ්ෆෝන් එක ගැන ඔයාලට මගේ එක්ස්පීරියන්ස් එක තමයි මම ඔයාලට ෂෙයා කරගත්තේ. ඉතින් මේ වගේ එක්ස්පීරියන්ස් කරපු තව වීඩියෝස් මම ගොඩක් කරලා තිනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝස් ටික මෙතනින් පස්සේ මේ කාඩ්ස් වලින් බලා ගන්න සහ මේ එන්ඩ් ස්ක්‍රීන් එකේ තියෙන වීඩියෝස් ටික බලා ගන්න හැකියාව හම්බ වෙනවා. ඉතින් එහෙනම් අපි මේ වගේ තවත් අලුත් ප්‍රොඩක්ට් රිවිව් එපිසෝඩ් එකක් එක්ක ආයෙ හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.